පෝලන්ත වීසා එක රිජෙක්ට් වුණ දවසේ මම හිතුවේ මගේ යුරෝප් සීනය ඉවර වුණා කියලා. හැබැයි අද බලද්දි ඒ රිජෙක්ෂන් එක අසාර්ථක වීමක් නෙවෙයි. මගේ ජීවිතය වෙනස් කරපු වැදගත් හැරවුම් ලක්ෂයක්. ඒ අත්දැකීම් නිසා අවසානයේ මට මෝල්ටා වීසා ගමන සාර්ථක කරගන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එකෙන් පෝලන්තය සහ මෝල්ටාව අතර මාගේ අත්දැකීම්, මම කරපු වැරදි සහ ඉගෙනගත්ත වටිනා පාඩම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු ඇයි මම පෝලන්තය තෝරගත්තේ කියලා. පෝලන්ඩ් වල සාමාන්‍යයක් විදිහට යුනිවර්සිටි ෆීස් and living cost එක අනිකුත් යුරෝප් රටවල් එක්ක කම්පෙයාර් කරලා බලද්දී අඩු මට්ටමක් තිබුණා. සහ තව පෝලන්තය යුරෝපා සංගමයේ සහ සෙන්ගන් සෝන් එකට අයිති රටක්. වල අධ්‍යාපනය කරන්න සහ අත්දැකීම් ලබා ගන්න හොඳ රටක් විදිහට මම එදා පෝලන්තය දැක්කා. මොකද මගේ බජට් එකටත් මැච් වෙන නිසා. හේතු නිසා මම පෝලන්ඩ් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න තීරණය කරා. අපි දැන් බලමු පෝලන්ඩ් වල වීසා ප්‍රොසෙස් එක සහ මම ලබාගත් අත්දැකීම් මොනවද කියලා. තවමත් මම දන්න තරමින් ලංකාවේ කෙනෙක්ට පෝලන්ඩ් වීසා ලබා ගන්න ලංකාවේ ඉඳලා වීසා ප්‍රොසෙස් එකට ඇප්ලයි කරන්න බෑ. අපි ඒකට ඉන්දියාවට යන්න ඕනේ. ඉන්දියාවේ තියෙනවා VFS Global Application Center එකක්. අපි ඒ application center through අපේ ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕනේ. ඉන්දියාවට යනවා කියන්නේ අපිට වීසා ප්‍රොසෙස් එකට අමතරව ඉන්දියා ට්‍රැවල්, ඇකොමොඩේෂන් සහ වෙනත් වියදම් සඳහා අපිට වෙනමම ගාණක් යනවා. ඒකේදී මට කිසිම ඉන්ටර්විව් එකකට මුහුණ දෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අපේ ඩොකියුමන්ට් බාර දීලා අපේ ෆයිනල් ඩිසිෂන් එක එනකන් වෙයිට් කරන්න තිබුණා. ඩොකියුමන්ට් සබ්මිට් කරපු දවසේ ඉඳලා ෆයිනල් ඩිසිෂන් එක එන්න මට සාමාන්‍යයෙන් සති 3-4ක් විතර වගේ ඉන්න වුණා. එහෙම වෙයිට් කරලා මට අවසානයේ ලැබුණේ රිෆියුසල් එකක් කියන්න ඔයාලා දැනටමත් දන්නවා. බලමු පෝලන්ඩ් ඇප්ලයි කරපු එකේ මගේ ඇති වුණු මිස්ටේක් මොනවද කියලා. ඒ ප්‍රොසෙස් එකේදී මම කරපු ලොකු මිස්ටේක් එක විදිහට මම දකින්නේ මගේ බජට් එකට සෙට් වෙන මැච් වෙන රටක් තෝරගත්තත් ඒ රටේ වීසා රිස්ට්‍රික් පිළිබඳව මම හොයලා බැලුවේ නැහැ. පෝලන්තය කියලා කියන්නේ යුරෝපා සංගමයට අයත් වෙන තවත් වීසා ලබා ගැනීමට අමාරු මට්ටමේ තියෙන රටක්. මම මුලින් පෝලන්ඩ් වල වීසා රිස්ට්‍රික්ෂන් සම්බන්ධව අධ්‍යයනය කරේ නැහැ. මගේ බජට් එකට සෙට් වෙන නිසා හොඳ ඔපචුනිටිස් තියෙන නිසා තමයි මම තෝරගත්තේ. ඒක තමයි මම කරපු ලොකු මිස්ටේක් එක. තව දෙයක් විදිහට ස්ටුඩන්ට් වීසා එකක් කියන්නේ ඒකට ස්ටුඩන්ට් වීසා එකට අදාළ වෙන ඩොකියුමන්ට් සබ්මිට් කරන එක. ඒකට අපේ ස්ටඩි කරන ප්ලෑන්, ඊට පස්සේ අපේ ෆියුචර් ගෝල්ස්, ඊට පස්සේ ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්, මේ ලේවල් හැම දෙයක්ම හොඳට ස්ට්‍රෝංව තියෙනවා. ඒ හැම දෙයකටම පස්සේ ඒ රිජෙක්ෂන් එක මට ලොකු සපෝට් එකක් වුණා මගේ නෙක්ස්ට් ජර්නි එකේ වීසා එක සාර්ථක කරගන්න. අපි ඊළඟට බලමු මගේ ඩ්‍රීම් එක සාර්ථක කරගන්න මට අවස්ථාවක් ලබා දුන්න රට ගැන. ඒ රට තමයි මෝල්ටා. අපි කතා කරමු ඇයි මම මෝල්ටා තෝරගත්තේ කියලා. මගේ රිෆියුසල් එකෙන් පස්සේ මම මෝල්ටා ගැන ගොඩාක් දේවල් හොයලා බලුවා. ඒ හොයලා බලද්දී මට ගැළපෙන ගොඩාක් හේතු තිබුණා. මෝල්ටා වීසා සඳහා අපිට ලංකාවේ ඉඳලම පුළුවන් ඇප්ලයි කරන්න. ඒක නිසා අපිට වෙනම ඉන්දියන් යන්න හෝ වෙනම ට්‍රැවල් කෝස්ට් එකක් ඒකට ඇඩ් වෙන්නේ නැහැ. තවත් හේතුවක් තමයි මෝල්ටා කියන්නේ ෆේමස් ටුවරිසම් ඩෙස්ටිනේෂන් එකක්. ඒක මට ගොඩාක් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා මගේ ස්ටඩි ෆීල්ඩ් එකත් එක්ක. මේ හේතුව තමයි මෝල්ටා කියලා කියන්නේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක්. ඒක නිසා අපි වගේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට ඇඩ්ජස්ට් වෙන්න හරිම ලේසි. තව හේතුවක් තමයි මෝල්ටා කියන්නේ පෝලන්ඩ් වගේ වෙනත් රටවල් එක්ක කම්පෙයාර් කරලා බලද්දී වීසා ලබා ගැනීම තරමක් පහසු රටක්. අපි දැන් බලමු මෝල්ටා වල වීසා ප්‍රොසෙස් එක කොහොමද කියලා. මෝල්ටා වල වීසා ප්‍රොසෙස් එක පෝලන්ඩ් වීසා ප්‍රොසෙස් එකට වඩා වෙනස්. මෝල්ටා වල වීසා ප්‍රොසෙස් එකේදී මට ඉන්ටර්විව් දෙකකට මුහුණ දෙන්න වුණා. එකක් තමයි යුනිවර්සිටි එකෙන් කරන ඉන්ටර්විව් එක සහ අනිත් එක තමයි වීසා ඉන්ටර්විව් එක. වීසා ඉන්ටර්විව් එකේදී මගේ ස්ටඩි ප්ලෑන් ගැන, ෆියුචර් ප්ලෑන් ගැන, ඊට පස්සේ ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට් ගැන, ඇයි මෝල්ටා තෝරගත්තා වගේ දේවල් ගැන මම ප්‍රශ්න අහුවා. මම හිතනවා මේකට ගොඩාක් සාර්ථකව උත්තර දුන්නා කියලා. මෝල්ටා වීසා ප්‍රොසෙස් එකට මට සාමාන්‍යයෙන් මාස දෙකමාරක් වගේ අතර කාලයක් ගියා. මේ අවස්ථාවේ මගේ උත්සාහය සාර්ථක වුණා.
මට අවසානයේදී පුළුවන් වුණා මෝල්ටා ස්ටුඩන්ට් වීසා අප්‍රූවල් එක ලබා ගන්න. මගේ දැනුමට අනුව මම මේ රටවල් දෙක කැටගරයිස් කරා. ඒක දැන් වලට ස්ක්‍රීන් එකේ පේනවා. ඒකෙදී පෝලන්ඩ් ගැන අපි අධ්‍යයනය කරොත් එහෙම වීසා ඇප්ලිකේෂන් ලොකේෂන් එකට අපි යන්න ඕනේ ඉන්දියාවට. ඉන්දියාවේ තියෙන VFS ඔෆිස් එක කරා තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ. මෝල්ටා බැලුවොත් එහෙම අපිට පුළුවන් ලංකාවේ ඉඳලම ඇප්ලයි කරන්න. ඉන්ටර්විව් කියන සෙක්ෂන් එකේදී පෝලන්ඩ් වල ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් නැහැ. ඩොකියුමන්ට් බාහිර දීලා අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. හැබැයි මෝල්ටා වල වෙනස්. යුනිවර්සිටි එකේ ඉන්ටර්විව් එකක් අපිට තියෙනවා. ඊට පස්සේ වීසා ඉන්ටර්විව් එකක් තියෙනවා. එතකොට ප්‍රොසෙසින් ටයිම් එක බැලුවොත් එහෙම පෝලන්ඩ් වල ප්‍රොසෙසින් එකට සාමාන්‍යයෙන් 2 weeks 4 weeks වගේ යනවා. හැබැයි මෝල්ටා වල සාමාන්‍යයෙන් මාස 2ක් මාස 3ක් විතර යනවා. ඒකේ රිසල්ට් එක උනේ මට පෝලන්ඩ් වල රිෆියුසල් එකක්. නමුත් මෝල්ටා වල අප්‍රූවල් එකක්. এডুকেෂන් ටියුෂන් ෆී ගැන අපි බැලුවොත් එහෙම පෝලන්ඩ් වල මෝල්ටා එක්ක බලද්දී අඩු এডুকেෂන් ෆී එකක් තමයි තියෙන්නේ පෝලන්ඩ් වල. නමුත් මෝල්ටා වල පෝලන්ඩ් වලට සාපේක්ෂව වැඩි. ලිවිං කොස්ට් එකත් එහෙමයි. මෝල්ටා වල වැඩි, පෝලන්ඩ් වල අඩුයි. ලැන්ග්වේජ් එක ගත්තොත් එහෙම පෝලන්ඩ් වල ඔෆිෂියල් ලැන්ග්වේජ් එක වෙන්නේ පෝලිෂ්. ඒක අපිට චුට්ටක් විතර අමාරු වෙයි ඇඩ්ජස්ට් වෙන්න. මොකද ඉංග්‍රීසි යූස් කරාට ගොඩාක්ම නැහැ. නමුත් මෝල්ටා වල අපිට ඇඩ්ජස්ට් වෙන්න ලේසි. මොකද මේන් ලැන්ග්වේජ් එකක් විදිහටම යාලා ඉංග්‍රීසි යූස් කරනවා. ඒක අපිට ගොඩාක් බෙනිෆිට් එකක් වෙනවා. ඊට පස්සේ පාර්ට් ටයිම් ජොබ් ගැන බැලුවොත් එහෙම පෝලන්ඩ් වල පොලිස් ලැන්ග්වේජ් එක පොඩ්ඩක් අවශ්‍ය වෙනවා ජොබ් කරන්න. මෝල්ටා වල ඒක ලොකුවට අපිට බලපාන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි ස්පීකින් තියෙන නිසා අපිට ඒක මැනේජ් කරගන්න ලේසි. කයිප් ස්ටයිල් එක යන එන්වයරන්මන්ට් එක බැලුවොත් එහෙම පෝලන්ඩ් වල තියෙන කූල් වෙදර් එකක්. එහෙ සීසන් 4ක් තියෙනවා වෙදර් සීසන්. තව ලයිෆ් ස්ටයිල් එක ගැන ගොඩාක් ලොකු රටක්. ඒක නිසා පොඩ්ඩක් බිග් සිටිස් ඊට පස්සේ පීස්ෆුල් එන්වයරන්මන්ට් එකක් තියෙනවා පෝලන්ඩ් වල. මෝල්ටා ගැන බැලුවොත් එහෙම මෝල්ටා කියන්නේ අපේ රට වගේම දූපතක්. එහෙ තියෙන සාමාන්‍යයෙන් වර්ම් වෙදර් එකක්, මෙඩිටරේනියන් ක්ලයිමේට් එකක් තියෙන්නේ. මේ රටවල් දෙකම යුරෝපා සංගමය සහ සෙන්ගන් සෝන් එකේ ඉන්නවා. ඒක නිසා අපිට ඊසි ට්‍රැවල් කරන්න පුළුවන් සෙන්ගන් සෝන් එකේ. මාස 3ක් අපිට ට්‍රැවල් කරන්න පුළුවන්. මාස 3කින් අපි අය අපේ රටට එන්න ඕනේ. කියන්නේ අපි මෝල්ටා හෝ පෝලන්ඩ් ඉන්නවා නම් ඒ රටට එන්න ඕන මාස 3කින් පස්සේ. මාස 3යි අපිට දෙන්නේ එහෙ වෙන සෝන් එකක ට්‍රැවල් කරන්න. වීසා රිස්ට්‍රික්ෂන් ගැන බැලුවොත් එහෙම පෝලන්ඩ් වල පොඩ්ඩක් වීසා රිස්ට්‍රික්ෂන් එක හයි. නමුත් මෝල්ටා වල මට දැනෙන විදිහට පෝලන්ඩ් වලට සාපේක්ෂව රිස්ට්‍රික්ෂන් ලෙවල් එක ලෝ රිලටිව්ලි. අපි දැන් බලමු මේ රටවල් දෙකේ ඕවරෝල් සමරි එක කොහොමද කියලා. පෝලන්ඩ් පැත්ත ගැන අපි බැලුවොත් එහෙම ලෝ කෝස්ට් එකට ඉගෙන ගන්න ලෝ බජට් එකට වගේ දෙයක් බලනවා නම් ඒකට පෝලන්ඩ් හොඳයි. ඊට පස්සේ තව ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ආසාවක් තියෙන කට්ටියට හොඳයි. මොකද ජොබ් වලට යද්දී පොලිස් ලැන්ග්වේජ් එක අවශ්‍ය වෙනවා. තව කෝස්ට් ඔෆ් ලිවිං එක අඩු රටක් හොයනවා නම් පෝලන්ඩ් මම හිතන්නේ ගොඩාක් හොඳයි. අපි දැන් බලමු මෝල්ටා කොහොමද කියලා. මෝල්ටා වල තියෙන්නේ ඉංග්‍රීසි ස්පීකින් එන්වයරන්මන්ට් එකක් නිසා ඉංග්‍රීසි ස්පීකින් එන්වයරන්මන්ට් එකක් වෙන ස්ටුඩන්ට්ලට මෝල්ටා ගොඩාක් හොඳයි. තව මෝල්ටා කියන්නේ ෆේමස් ටූරිසම් ඩෙස්ටිනේෂන් එකක්. ඒ කියන්නේ ටූරිසම් සෙක්ටර් එකේ ගොඩාක් ජොබ් ඔපචුනිටිස් තියෙනවා. මේ රටවල් දෙක ගැන මම කම්පැරිසන් එක කරන්නේ මම මේ රටවල් ගැන හොයලා බලපු දේවල් වලින් මගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ උන දේවල් බේස් කරා. ඒක තව කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. මොකද අපේ ප්‍රොෆයිල් එක නෙවෙයි තව කෙනෙකුගේ තියෙන්නේ. ඒකත් එක්ක වේරි වෙන්න පුළුවන් මේ ප්‍රොසෙස් එක සහ මගේ මේ කම්පැරිසන් එක. අපි රටක් සිලෙක්ට් කරගද්දි ගොඩක් දේවල් බලන්න ඕනේ. ඒක වෙනස් වෙනවා පර්සන් ටු පර්සන් වෙනස් වෙනවා. මොකද එකිනෙකාගේ පර්සනල් ගෝල්ස් වෙනස්, පර්සනල් සිටුේෂන් වෙනස්. ඒක නිසා අපි රටක් සිලෙක්ට් කරන්න කලින් ගොඩක් දේවල් බලන්න ඕනේ. මගේ රෙකමන්ඩ් එකට අනුව නම් මට අනුව මෝල්ටා හොඳයි. හැම අතින්ම මෝල්ටා ගොඩක්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි දැනුමක් එකතු වෙන්න ඇති කියලා මේ රටවල් දෙක සම්බන්ධව. මේ වීඩියෝ එකෙන් මට ඔයාලට දෙන්න තියෙන ෆයිනල් මැසේජ් එක තමයි වීසා රිජෙක්ෂන් එකක් කියන්නේ ඔබේ හීනේ අවසානයේ නෙවෙයි. මගේ පළවෙනි උත්සාහය පෝලන්ඩ් වලින් නැති වුණා. නමුත් මම නැවත වතාවක් උත්සාහ කරලා අලුත් මාර්ගයක් හොයාගෙන අවසානයේ මගේ ඩ්‍රීම් එක මම ඇචීව් කරගත්තා.
ඔයාලත් ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න හිතනවා නම් ඒ රට ගැන හොඳට හොයන්න, රිසර්ච් කරන්න, ඩොකියුමන්ට් හොඳට ප්‍රිපෙයාර් කරගන්න. මෝල්ටා ස්ටුඩන්ට් වීසා එක ලබා ගන්න මට ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න සිදු වුණා. ගේ නෙක්ස්ට් වීඩියෝ එක විදිහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා මෝල්ටා ස්ටුඩන්ට් වීසා ඉන්ටර්විව් එක සම්බන්ධව. channel එක subscribe කරලා අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.